කොළඹ නගරයට ආසන්න සුන්දර ගමක සචින් ජීවත් වුණා. ඔහුට වයස අවුරුදු 26ක්. කුඩා කාලයේදීම පියා අහිමි වූ නිසා සචින්ට තම මව සමග ජීවිතය ගෙන යන්න සිදු වුණේ බොහෝම දුෂ්කරතා මැදින්. ඔවුන් ජීවත් වුණේ පරණ ටකරම් වහලක් සහිත කුඩා නිවසක. වැසි කාලයට වහලෙන් වතුර වැටුණත් ඔවුන්ට ඒ නිවස තමන්ගේම ලෝකයක් වුණා. සචින් උදේ පාන්දර අවදි වුණේ තම මවට තේ කෝප්පයක් සාදා දීමෙන් පසුවයි. අම්මේ මම යනවා. පුතේ උදේ කෑම කාලා යන්න. කාලා යන්නම් අම්මේ. ඊයේ රෑත් මහන්සි වෙලා ආවේ අද ටිකක් විවේක ගන්න. සචින් සිනාසුණා. මං මහන්සි වෙන්නේ ඔයා වෙනුවෙන්නේ. ඔහු නගරයේ කුඩා මෝටර් රථ අලුත් වැඩියා කරන ස්ථානයක වැඩ කළා. වැටුප විශාල එකක් නොවුනත් ඔහු කිසිදා තමන්ගේ රැකියාව පහත් කරලා හිතුවේ නෑ. මහන්සි වෙලා හම්බ කරන සල්ලිවල වටිනාකම කාගෙන්වත් නිකම් ලැබෙන සල්ලිවලට වඩා වැඩි. සචින් නිතරම එහෙම කියනවා. එහෙත් නගරයේ තවත් පැත්තක සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිතයක් ගත කළ තරුණියක් හිටියා. ඇගේ නම ආෂා. ආෂාගේ පියා නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඔවුන්ට විශාල නිවසක්, වාහන කිහිපයක්, සේවකයන් සහ අතිවිශාල ව්‍යාපාර තිබුණා. ආෂාට කිසිම දෙයක අඩුවක් තිබුණේ නැහැ. එහෙත් ඇගේ හිතේ තිබුණේ හිස් බවක්. ඇය නිතරම හිතුවේ සල්ලි තියෙනවා කියලා මිනිහෙක් සතුටින් ඉන්නවා කියලා කියන්න බැහැ. ඇය සරල මිනිස්සුන්ට ආදරය කළා. එක් දවසක ඇගේ ජීවිතය වෙනස් කරන සිදුවීමක් සිදු වුණා. ආෂා තම මිතුරිය සමග නගරයෙන් පිටතට ගියා. ඔවුන්ගේ මෝටර් රථය හදිස්සියෙම පාර මැද නතර වුණා. අනේ ආෂා දැන් මොකද කරන්නේ? මිතුරිය කලබල වුණා. මම බලන්නම්. ඒ වෙලාවේ පාරේ යමින් සිටි සචින් ඔවුන්ව දැක්කා. ඔහු ළඟට ආවා. මොකද්ද ප්‍රශ්නේ? කාර් එක නතර වුණා. සචින් මෝටර් රථය පරීක්ෂා කළා. බය වෙන්න එපා. ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඔහු විනාඩි කිහිපයක් වැඩ කළා. අවසානයේ මෝටර් රථයේ නැවත පණ ගැන්වුණා. ආෂා සතුටින් සිනාසුණා. ගොඩක් ස්තුතියි. ඒකට ස්තුති කරන්න දෙයක් නැහැ. මේක ගන්න. ඇය මුදල් දිගු කළා. සචින් අත පස්සට ගත්තා. එපා. ඇයි? මම උදව් කළේ සල්ලි බලාගෙන නෙමෙයි. ආෂා පුදුම වුණා. ඇය බොහෝ මිනිසුන් දැක තිබුණා. ඒත් කෙනෙකුට උදව් කරලා මුදල් ප්‍රතික්ෂේප කරන කෙනෙක් ඇය දැක තිබුණේ කලාතුරකින්. ඔයාගේ නම මොකද්ද? සචින්. මම ආෂා. හරි. ඔයා මෙහෙද වැඩ කරන්නේ? ඔව්. එහෙනම් අපි ආපසු යන්නම්. හරි පරිස්සමෙන් යන්න. ඒ හමුවීම එතනින් අවසන් වුණා. නමුත් ආෂාගේ හිතේ සචින්ගේ රූපය ඉතිරි වුණා. දින කිහිපයකට පසු ආෂා නැවත සචින් වැඩ කරන ස්ථානයට පැමිණියා. සචින් ඇය දැකලා පුදුම වුණා. ඔයා? ඔව්. කාර් එකේ ප්‍රශ්නයක්ද? නැහැ. එහෙනම් ආෂා සිනාසුණා. ඔයා බලන්න ආවේ. සචින්ට සිනාසෙන්නවත් කතා කරන්නවත් බැරි වුණා. මාව? ඕ. ආෂා සචින් සමග කතා කළා. ඔහුගේ පවුල ගැන ඇහුවා. ඔහුගේ මව ගැන ඇහුවා. ඔහුගේ සිහින ගැන ඇහුවා. එදා ආෂාට තේරුණා සචින් දුප්පත් වුණත් ඔහුගේ සිතිවිලි ඉතා පොහොසත් බව. ඔයාගේ ලොකුම සිහිනය මොකද්ද? ආෂා ඇහුවා. සචින් ටික වෙලාවක් නිහඬව හිටියා. මට මගේම ගරාජයක් පටන් ගන්න ඕනේ. ඊට පස්සේ අම්මට සතුටින් ජීවත් වෙන්න පුළුවන් ගෙයක් හදන්න ඕනේ. ඔයාට? මට ඔයාගේම සිහිනය. සචින් සිනාසුණා. අම්මා සතුටින් ඉන්නවා නම් ඒ තමයි මගේ සිහිනය. ඒ වචන ආෂාගේ හිතට තදින්ම වැදුනා. කාලය ගත වුණා. ආෂා නිතරම සචින්ව හමු වෙන්න ආවා. ඔවුන් දෙදෙනා මුලින් යහළුවන් වුණා. පසුව ඔවුන්ගේ මිත්‍රත්වය ආදරයක් බවට පත් වුණා. එක් දවසක ඔවුන් ගමේ වැවාසල වාඩි වී සිටියා. සචින් මම ඔයාගෙන් දෙයක් අහන්නද? අහන්න. මට ආදරේද? සචින් ඇය දිහා බැලුවා. ඔව්. කවදා ඉඳන්ද? මම දන්නේ නැහැ. ඒ කියන්නේ
ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ මගේ දවසේ හොඳම වෙලාව ඔයා එක්ක කතා කරන වෙලාව වුණා. ආශාගේ ඇස්වල කඳුළු පිරුණා. මමත් ඔයාට ආදරෙයි. සචින් ඇගේ අත අල්ලගත්තා. ඒත් ආශා අපි දෙන්නගේ ජීවිත ගොඩක් වෙනස්. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාට ලොකු ගෙයක් තියෙනවා. මට තියෙන්නේ පුංචි ගෙයක්. මට ගෙයක් ඕනේ නෑ. එහෙනම් මට ඕනේ ඔයා. සචින්ගේ ඇස්වල කඳුළු පිරුණා. ආශාගේ පියාට ඔවුන්ගේ සම්බන්ධය ගැන දැනගන්න වැඩි කාලයක් ගියේ නැහැ. එක් රාත්‍රියක ඔහු ආශාව තම කාර්යාලයට කැඳෙව්වා. ඔයා සචින් කියන කොල්ලට ආදරය කරනවද? ආශා නිහඬව හිටියා. මම අහන්නේ. ඔව් තාත්තේ. පියා තදින් මේසයට අත ගැහුවා. ඔයාට පිස්සුද? ඇයි? ඔහුට මොනවද තියෙන්නේ? ඔහු හොඳ මිනිහෙක්. ඒකෙන් පවුලක් ගෙනියන්න පුළුවන්ද? ඔව් දෙන්න එකතු වෙලා මහන්සි වුණොත් පුළුවන්. ඔයාට දුප්පත්කම ගැන කිසිම අදහසක් නැහැ. මම ඔහු සමග ඉන්නකොට දුප්පත්කම මට බයක් නෙමෙයි. මම ඔයාට ඔහුත් එක්ක විවාහ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ආශාගේ ඇස්වලින් කඳුළු වැටුණා. තාත්තේ මම ඔහුට ආදරෙයි. ඒ ආදරේ අමතක කරන්න. මට බැහැ. එහෙනම් මාව අමතක කරන්න. ඒ වචන ඇසූ විට ආශාගේ හදවත කඩා වැටුණා. ආශා සචින්ව හමු වුණා. මගේ තාත්තා අපිට විරුද්ධයි. සචින් නිහඬව හිටියා. මම ඔයාව අතාරින්නේ නැහැ. සචින් ඇගේ අත අල්ලගත්තා. ආශා මම ඔයාගේ පවුල විනාශ කරන්න කැමති නැහැ. එහෙනම් මාව අතාරින්නද? නැහැ. එහෙනම් මම මගේ ජීවිතේ හදා ගන්නවා. කොහොමද? මගේම ගරාජයක් පටන් ගන්නවා. ඒකට සල්ලි මම ණයක් ගන්නවා. මහන්සි වෙනවා. මම ඔයා එක්ක ඉන්නවා. මට එක දෙයක් පොරොන්දු වෙන්න. මොකද්ද? මම දුප්පත් කාලේ මාව විශ්වාස කළා වගේ අමාරු කාලෙත් මාව විශ්වාස කරන්න. ආශා හිස සෙලෙව්වා. මම පොරොන්දු වෙනවා. සචින් ගරාජයක් කුලියට ගත්තා. මුලදී ගනුදෙනුකරුවන් කිසිම කෙනෙක් ආවේ නැහැ. දවසක් ඔහුට එක වාහනයක්වත් ලැබුණේ නැහැ. රාත්‍රියේ ඔහු නිවසට ආවේ හිස් අතින්. මව ඔහු දිහා බැලුවා. පුතේ අද වැඩ නැද්ද? නැහැ අම්මේ. දුක් වෙන්න එපා. මම දුක් වෙන්නේ නැහැ. ඒත් මට පේනවා. සචින් මවගේ අත අල්ලගත්තා. මම දවසක මේ ගෙදර වෙනස් කරනවා. මට ලොකු ගෙයක් ඕනේ නැහැ. මට ඕනි. ඇයි? ඔයාට වැස්සට වතුර වැටෙන්නේ නැති ගෙයක් දෙන්න. ඒ වචන අසා මවගේ ඇස්වල කඳුළු පිරුණා. අනිත් පැත්තෙන් ආශාත් ඔහුට උදව් කළා. ඇය තම පියාගෙන් සල්ලි ඉල්ලුවේ නැහැ. ඒ වෙනුවට ඇය සචින්ගේ ව්‍යාපාරයට ගනුදෙනුකරුවන් හඳුන්වලා දුන්නා. ඔයාගේ ගරාජය ගැන මගේ යාළුවන්ට කියන්නද? ඒක කරන්න එපා. ඇයි? මට දක්ෂතාවයෙන් ඉදිරියට යන්න ඕනි. එහෙනම් මම ඔයාගේ දක්ෂතාවය ගැන කියන්නම්. සචින් සිනාස් වුණා. වසරක් ගත වුණා. සචින්ගේ ගරාජයට වැඩි වැඩියෙන් ගනුදෙනුකරුවන් එන්න පටන් ගත්තා. ඔහුගේ නම ප්‍රදේශයේ ප්‍රසිද්ධ වුණා. එක් දවසක ඔහුට විශාල වාහන සමාගමකින් කොන්ත්‍රාත්තුවක් ලැබුණා. එය ඔහුගේ ජීවිතේ විශාලම අවස්ථාව. ඔහු එදා මුලින්ම කළේ තම මවට කතා කරන එක. අම්මේ අපි දිනුවා. මොකද්ද පුතේ? මට ලොකු කොන්ත්‍රාත්තුවක් ලැබුණා. මමගේ ඇස්වල කඳුළු පිරුණා. මම දැනගෙන හිටියා ඔයාට පුළුවන් කියලා. සචින් ඊළඟට ආශාට කතා කළා. ආශා ඔව් මට වැඩේ ලැබුණා. ඇය සතුටින් හඬා වැටුණා. මම කිව්වනේ ඔයාට පුළුවන් කියලා. ඔයා විශ්වාස කළ නිසාත් මට පුළුවන් වුණේ. ආශාගේ පියාත් සචින්ගේ සාර්ථකත්වය දැනගත්තා. නමුත් ඔහුට තවමත් සචින් ගැන සැකයක් තිබුණා. එක් දවසක ඔහු රහසින් සචින්ගේ ගරාජයට ගියා. ඔහු දැක්කා සචින් තම සේවකයන්ට ගෞරවයෙන් කතා කරන ආකාරය. මල්ලි අද වැඩ වැඩි. ඔයා කෑම කාලාද? නැහැ සර්. මුලින්ම කෑම කන්න. වැඩ පස්සේ කරන්න. පියාට පුදුම හිතුණා.
ඔහු දුටුව සචින් තව මවට බෙහෙත් ගන්න මුදල් වෙන් කරන ආකාරය. ඔහුට තේරුණා සචින් මුදල් පසුපස දුවන මිනිහෙක් නොවන බව. ඔහු තම පවුල වෙනුවෙන් මහන්සි වෙන මිනිසෙක්. එදා පියා සචින්ව හමු වුණා. මට ඔයා එක්ක කතා කරන්න ඕනේ. සර්, මම ඔයා ගැන වැරදියට හිතුවා. සචින් නිහඬව හිටියා. මම හිතුවේ ඔයා මගේ දුවගේ සල්ලි වලට කැමති වෙලා කියලා. මට කවදාවත් ඇගේ සල්ලි ඕනුනේ නැහැ. දැන් මම ඒක දන්නවා. පියා ඔහුගේ අත අල්ලගත්තා. මගේ දුවව සතුටින් තියාගන්න. සචින්ගේ ඇස්වල කඳුළු පිරුණා. මම පොරොන්දු වෙනවා. අවසානයේ ඔවුන්ගේ විවාහයට අවසර ලැබුණා. විවාහ දිනේ ආශා සුදු ඇඳුමකින් සචින් ඉදිරියට ආවා. සචින් ඇය දෙස බලාගෙන හිටියා. ඇය ළඟට පැමිණි විට ඔහු හෙමින් ඇහුවා. ඔයා සතුටින්ද? ආශා සිනාසුණා. මගේ ජීවිතේ වැඩිපුරම. මට ඔයාට ලොකු ජීවිතයක් දෙන්න බැරි වෙයි. මට ලොකු ජීවිතයක් ඕනේ නැහැ. එහෙනම් ඔයා එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් ඕනේ. ඔවුන් විවාහ වුණා. ආශා විශාල මාලිගාවක් අතහැරලා සචින්ගේ කුඩා නිවසට ආවා. ඇගේ මිතුරන් කිහිප දෙනෙක් ඇගෙන් ඇහුවා. ඔයාට ඇත්තටම මෙහෙම ජීවත් වෙන්න පුළුවන්ද? ආශා සිනාසු වුණා. මට ලොකු ගෙයක් තිබුණා. ඒත් හිතට සැනසීමක් තිබුණේ නැහැ. දැන් මට පුංචි ගෙයක් තියෙනවා. ඒත් මගේ හිත සතුටින්. විවාහයෙන් අවුරුදු 2කට පස්සේ සචින්ගේ ව්‍යාපාරයට විශාල පාඩුවක් සිදු වුණා. ඔහුට විශාල ණයක් ගෙවන්න සිදු වුණා. ඔහුගේ ව්‍යාපාරේ වැටෙන්න පටන් ගත්තා. සචින් දින ගණනාවක් නිහඬව සිටියා. එක් රාත්‍රියක ආශා ඔහු ළඟට ආවා. මොකද? කිසි දෙයක් නැහැ. මට බොරු කියන්න එපා. සචින් හිස පහත් කළා. මට බයයි. මොකටද? මට හැම දෙයක්ම නැති වෙයි කියලා. ආශා ඔහුගේ අත අල්ලගත්තා. මම ඉන්නවා. ඒත් අපිට සල්ලි නැති වෙයි. කමක් නැහැ. අපිට ගෙදරත් නැති වෙන්න පුළුවන්. කමක් නැහැ. ඔයාට දුක් විඳින්න වෙයි. ඔයා එක්ක දුක් විඳින එක ඔයා නැතිව සැප විඳිනවට වඩා මට වටිනවා. සචින් ඇයව තුරුළු කරගත්තා. මම ඔයාට ආදරේ. මමත්. ඔවුන් දෙදෙනා නැවත මුල සිට ජීවිතේ ගොඩනගන්න පටන් ගත්තා. ආශා තමන්ගේ රන් ආභරණ කිහිපයක් විකුණලා ව්‍යාපාරයට මුදල් දැම්මා. සචින් ඒකට කැමති වුණේ නැහැ. ඔයාගේ තාත්තගෙන් උදව් ඉල්ලමු. නැහැ. ඇයි? අපේ ජීවිතේ අපි දෙන්නම හදාගමු. ඒ වචන සචින්ගේ හදවතට තදින් වැදුනා. ඔවුන් දෙදෙනා දිවා රැ නොබලා වැඩ කළා. ආශා ගිනුම් බලාගත්තා. සචින් ව්‍යාපාරය බලාගත්තා. මාස ගණනාවක් ගත වුණා. අවසානයේ ව්‍යාපාරේ නැවත දියුණු වුණා. සචින්ගේ ගරාජය විශාල වුණා. ඔහු නව සේවකයන් බඳව ගත්තා. ඔහුගේ මවට අලුත් නිවසක් හදලා දුන්නා. එදා මව නව නිවසේ දොරකඩ සිටගෙන කඳුළු පිරි දෑසින් කිව්වා. පුතේ, මේක මගේ හීනයක්. සචින් සිනාසුණා. ආශා ඔහු ළඟින් හිටියා. මව ඇයව තුරුළු කරගත්තා. මගේ පුතාගේ ජීවිතේට ආපු ලොකුම වාසනාව ඔයා. ආශා සිනාසුණා. මටත් ඔහු ලැබුණ එක තමයි මගේ ලොකුම වාසනාව. අවුරුදු 10ක් ගත වුණා. සචින් දැන් සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔවුන්ට ලස්සන නිවසක් තිබුණා. වාහන තිබුණා. හොඳ ජීවිතයක් තිබුණා. ඒත් ඔවුන්ගේ ජීවිතේ ලොකුම වටිනාකම උනේ ඔවුන්ගේ පවුල. ඔවුන්ට පුංචි දියණියක්ද හිටියා. දියණිය එක් දවසක තම පියාගෙන් ඇහුවා. තාත්තේ, ඔයා අම්මව මුලින්ම දැක්කේ කොහෙද? සචින් සිනාසුණා. මෝටර් රථයක් කැඩිලා තිබුණු වෙලාවක. අම්මගේ කාර් එකද? ඔව්. ඊට පස්සේ මම ඒක හදලා දුන්නා. එතකොට අම්මා ඔයාට ආදරය කළාද? ආශා දුරින් හිට සිනාසුණා. ඔව්. ඇයි? ආශා දියණිය ළඟට ඇවිත් කිව්වා. ඔයාගේ තාත්තා ළඟ සල්ලි තිබුණේ නැහැ. ලොකු ගෙයක් තිබුණෙත් නැහැ. ඒත් ඔහුට හොඳ හදවතක් තිබුණා. ඒ නිසාද? ඔව්. දියණිය සචින් දිහා බැලුවා. තාත්තේ,
ඔයා අම්මට ආදරේද? සචින් ආශා දිහා බැලුවා. බලලා සිනාසුණා. ඉස්සරටත් වඩා. එක් සන්ධ්‍යාවක සචින් සහ ආශා ඔවුන්ගේ නිවසේ බැල්කනියේ වාඩි වී හිරු බැස යන දර්ශනය බලමින් සිටියා. ආශා ඔහුගේ අත අල්ලගත්තා. සචින් ඔයාට මතකද මම මුලින්ම ඔයාට සල්ලි දෙන්න හැදුවා. මට මතකයි. ඔයා ගත්තේ නැහැ. මම එදා ගත්තනම් අද අපි මෙහෙම වෙන්නේ නැහැ. ඇයි? ඔයාට මාව මුදල් වලින් මැනලා බලන්න අවස්ථාවක් ලැබෙන්න තිබුණා. ආශා සිනාසුණා. මම කවදාවත් එහෙම කළේ නැහැ. මම දන්නවා. මම ඔයාට ආදරය කළේ ඔයා දුප්පත් නිසා නෙමෙයි. එහෙනම් සචින් ඇගේ අත තදින් අල්ලගත්තා. ඔයා මගේ හදවත දැක්කා. ආශාගේ ඇස්වල කඳුළු පිරුණා. ඔයාට මම අදත් එදා වගේමද? නැහැ. ආශා පුදුමයෙන් ඔහු දිහා බැලුවා. ඇයි? සචින් සිනාසුණා. එදා මම ඔයාට ආදරය කළේ මගේ හිතෙන්. අද මම ඔයාට ආදරය කරන්නේ මගේ මුළු ජීවිතෙන්ම. ආශා ඔහුගේ උරහිසට හිස තියාගත්තා. හිරු සෙමින් බැස ගියා. අහස රන්වන් පාටින් දිලිසුණා. ඔවුන් දෙදෙනා නිහඬව ඒ දර්ශනය දිහා බලා සිටියා. ඔවුන්ගේ ජීවිතය අපිට කියා දුන්න එකම දෙයක්. ආදරයට ධනය අවශ්‍ය නැහැ. ආදරයට ලොකු ගෙවල් අවශ්‍යත් නැහැ. ආදරයට මිලාදික තෑගි අවශ්‍යත් නැහැ. ආදරයට අවශ්‍ය වන්නේ අවංක හදවතක්, විශ්වාසයක් සහ අමාරු කාලවලදීත් එකිනෙක අත නොහැර සිටීමයි. සචින් දුප්පත් වුණා. ආශා ධනවත් වුණා. ඔවුන්ගේ ලෝක දෙක වෙනස් වුණා. නමුත් ඔවුන්ගේ හදවත් එකම තැනක හමු වුණා. ඒ නිසා ඔවුන්ගේ ආදරය ජය ගත්තා. අවසානයේ ආශා සචින්ට එක දෙයක් කිව්වා. ඔයාට මුලින්ම මට දෙන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. සචින් සිනාසුණා. මට තිබුණා. මොකද්ද? මගේ හදවත. ආශා ඔහුගේ පපුව මත අත තැබුවා. ඒක තමයි මට ලැබුණු ලොකුම ධනය. සචින් ඇයව තුරුඩු කරගත්තා. එදා ඔවුන්ගේ ජීවිතේ සම්පූර්ණ වුණා. මන්ද දුප්පත්කම ඔවුන්ගේ ආදරේ නවත්තන්න බැරි වුණා. ධනය ඔවුන්ගේ ආදරේ මිලදී ගන්නත් බැරි වුණා. ඔවුන් දෙදෙනාට අවසානයේ තේරුණේ සැබෑ ආදරේ කෙනෙකුගේ සාක්කුවේ තියෙන මුදල් ගණන් නොකරන බව. ඒ බලන්නේ හදවතේ තියෙන ආදරේ පමණයි.